විහාර පාර්ශ්වයේ අතිගරු අනුනායක දානීගම නායක මහින්පාණන් වහන්සේ, ඒ වගේම සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති දුරන්දර පූජ්‍ය මහාචාර්ය කඹුරුගමේ නායක මහින්පාණන් වහන්සේ අවසරයි මේ නම් කිව්වට, ඒ ඇතුළු කොට ඇති මේ අවස්ථාවට සහභාගී වන සියලු මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම රැස්ව සිටින භික්ෂුණීන් වහන්සේලා සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙන සීතාවක සංවර්ධන සභාවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අපහිතවත් චන්දන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්, ඒ වගේම හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මැතිතුමන් සහිත සම්භාවනීය භවතුනි, මේ සඳහා මට ආරාධනා කිරීම සිද්ධ කළේ අපේ පිරිවෙන් අංශයේහි කටයුතු කරන, ඒ වගේම මෙම සංවිධානයේහි අද දවසේ සංවිධාන කටයුතු සිද්ධ කරන මෙහෙණින් වහන්සේ, අපේ මෙහෙණින් වහන්සේ සුපේසලා මෙහෙණින් වහන්සේ, සුපේසලා භික්ෂුණීන් වහන්සේ තමයි මට ආරාධනා කිරීම සිද්ධ කළේ, ගිහිල්ලම ආරාධනා කළේ. ඉතින් හොඳට මතක තියාගෙන ඉඳලා තමයි ආවේ. මට කරුණු කිහිපයක් තියෙනවා ඊටාම කෙටියෙන් කියන්න. ඒ තමයි මම සතුටු වෙනවා අද මේ ස්ථානයට පැමිණෙන්නට හැකියවීම ගැන. මට පෙර කතා කළ භික්ෂුණීන් වහන්සේ ඊටාම වැදගත් කරුණු කිහිපයක් දෙසට මේ පැමිණ සිටින සියලු සම්භාවනීය ගිහි පින්වත් පිරිසගේ වගකීමක් හැටියට සහ භික්ෂුණීන් වහන්සේලාගේ වගවීමක් හැටියට යම් කරුණක් මතක් කළා. ඒක රෙස්පොන්සිබිලිටි එකක් එක පැත්තකින්, අනිත් පැත්තෙන් භික්ෂුණීන් වහන්සේලාට අකවුන්ටබිලිටි එකක්, වගවීමක්. ඒත්තම යමක් එකතු කරන්න කියලා හිතේ තියාගෙනයි මම මේ කරුණ ටික කියන්නේ. මානව සම්පතක් කළමනාකරණය නොකළොත් එකී මානව සම්පත අපතේ යනවා පමණක් නෙවෙයි, රටට බරක් වෙනවා. කරුණු දෙකක් මෙතන තියෙනවා. මානව සම්පතක් හරියට කළමනාකරණය නොකළොත්, මැනේජ් නොකළොත් ඒක අපතේ යනවා. මානව ශක්තියක්, සම්පතක්, ඊට අමතරව ඒක රටට බරක් වෙනවා. ඒකට හේතුව තමයි ඒ මානව සම්පත නඩත්තු කරන්න රටක් වශයෙන් දැවැන්ත ප්‍රතිපාදනයක් වැය කරනවා. ප්‍රතිපාදනය කියන්නේ සල්ලි වලට නෙවෙයි, සල්ලිත් ඒකේ තියෙනවා. ඒ ප්‍රතිපාදන සම්පත්, ඒ හින්දා ග්‍රාන්ට් එකක්, ඒක මුදලින් ග්‍රාන්ට්ස් දෙන්න පුළුවන්. හැබැයි මුදල් නොවන සම්පත්, මුදල් ඒ සියල්ල එක්කම වෙච්චම තමයි ග්‍රාන්ට් එකක් වෙන්නේ. එහෙම විශාල පිරිසක් නඩත්තු කරන්න සිද්ධ වෙනවා රටකට. ඒක දායකයෝ නඩත්තු කළත්, වෙන පිරිසක් නඩත්තු කළත්, කිසියම් මානව සම්පතක් රටක් විසින් නඩත්තු කරනකොට නඩත්තු වෙන එකී මානව සම්පත එකී නඩත්තු කරනු ලබන ප්‍රජාවට යම්කිසි සේවයක් සලසන්නේ නැත්තම් එහෙම වෙන්නේ. දැනට අපේ භික්ෂුණීන් වහන්සේලා සම්බන්ධයෙන් මම කතා කරන්න ඕනේ. හරිනම් අද මෙතන තැන නෙමේ නිසා සහ භික්ෂුන් වහන්සේලාගේ නියෝජනයේ නැතුව කතා කරන එක ඇත්තට හොඳ නැති නිසා, නැත්නම් ඊට වඩා සැරටයි මේක කතා කරන්න තියෙන්නේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන්. භික්ෂුණීන් වහන්සේලා සම්බන්ධයෙන් විතරක් කතා කරන්න. මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ ශ්‍රී සංඝමිත්තා තෙරණි ගුණ සමරු උත්සවයේ වාර්ෂිකව පැවැත්වෙනවා. ඒකේ අද දවසේ වැඩසටහන තමයි මේ පැවැත්වෙන්නේ. එතකොට මේ මානව සම්පතෙහි ශ්‍රී ලංකාවේ කාන්තා පැවිද්ද ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා අපි දන්න විදිහට. ඒ ප්‍රධාන කොටස් දෙකෙන් එකක් සීල මාතා, අනිත් එක තමයි භික්ෂුණී. මම දන්න විදිහට භික්ෂුණීන් වහන්සේලා රජය පිළිගත්ත කිසියම් විධිමත් සම්ප්‍රදායකට අයත් පිරිසක්. ඒ පිරිස සම්පතක් හැටියට අධ්‍යාපනිකයි. ඒ
භික්ෂුණීන් වහන්සේලා අතර දහර සාමණේර භික්ෂුණීන් වහන්සේලා වගේම උපසම්පන්න භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්නවා. විශේෂයෙන්ම සැලකිය යුතුයි මේ භික්ෂුණීන් වහන්සේලා අතරින් ශාතිසේ බහුතරයක් දෙනා අධ්‍යාපනිකයි. සමහර භික්ෂුණීන් වහන්සේලා ආචාර්ය මහාචාර්ය, සමහර භික්ෂුණීන් වහන්සේලා ඇත්ත වශයෙන්ම පශ්චාත් උපාධි උපාධි ප්‍රථම උපාධිලාභී, සමහර භික්ෂුණීන් වහන්සේලා තරුණ භික්ෂුණීන් වහන්සේලා වුණත් උන්වහන්සේලා සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම අවසාන ආදී කොට ඇති ශාස්ත්‍රයන්හි නිපුණයි. දැනට විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේහි කොපමණ භික්ෂුණීන් වහන්සේලා ප්‍රමාණයක් හදාරනවද කියන එක පිළිබඳව මා තුළ සංගණනයක් නැහැ. නම් මොකක්ද අපි කරන්න ඕනේ? මම යෝජනා කීපයක් කියන්නම්. අංක 1, මෙතන රැස්ව සිටින භික්ෂුණීන් වහන්සේලා අතරත පාසල් පද්ධතියෙහි දක්ෂ, මම අත් වශයෙන් මේක පෞද්ගලිකව භික්ෂුණීන් වහන්සේ නමකට කියලා තියෙනවා, උන්වහන්සේක තාම කළේ නැහැ. පාසල් පද්ධතියෙහි සේවයෙහි නියුක්ත ප්‍රථම උපාධියක් හා සමහර විට පශ්චාත් උපාධියක්ද කරලා තියෙන භික්ෂුණීන් වහන්සේ නමකට පුළුවන් ශ්‍රී ලංකාවේ භික්ෂුණී සංස්ථාවේ නැත්නම් භික්ෂුණී පරපුරෙහි ඉන්න භික්ෂුණීන් වහන්සේලාගේ අධ්‍යාපනික භාවය පිළිබඳ පශ්චාත් උපාධියක් කරන්න පුළුවන්. ඉස්සෙල්ලා මොනව කරන්නද? ඩේටා තියෙන්න බෑ ඉස්සෙල්ලා. දැනට එහෙම මංගාව තියෙනවා පොත්, වංගී සහාමුදුරුවෝ ලියාපු පොත තියෙනවා, තවත් භික්ෂුණීන් වහන්සේලා ලියාපු පොත් තියෙනවා, මංගාව තියෙනවා ට්‍රාන්ස්ලේට් කරපු භික්ෂුණීන් වහන්සේලා සම්බන්ධයෙන් සිංහලට ට්‍රාන්ස්ලේට් කරපු ඉංග්‍රීසියෙන් ලියාපු පොත් තියෙනවා, මම ඒවා කියවලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේලාගේ සංගණනය, එකී සංගණනයේහි මේ තියෙන දත්ත කොච්චර PhD කරපු අය ඉන්නවද, කොච්චර ආචාර්ය උපාධි කරපු අය ඉන්නවද, කොච්චර මාස්ටර්ස් කරපු අය ඉන්නවද, කොච්චර ෆස්ට් ඩිග්‍රී එක ප්‍රථමෝපාධිය කරපු අය ඉන්නවද, උන්වහන්සේලා අතර ඉංග්‍රීසියෙන් බණ කියන්න පුළුවන් අය කොච්චර ඉන්නවද, පරිගණක සාක්ෂරතාව ඉහළ මට්ටමට හෝ සාමාන්‍ය මට්ටමක තියෙන අය කොපමණ දෙනෙක් ඉන්නවද, උන්වහන්සේලාට සංවේදන කාර්යය පිළිබඳ කොච්චර දැනුගත්කමක් පුහුණුවක් තියෙනවද, විදේශගත සේවා සහ සම්බන්ධ වෙන භික්ෂුණීන් වහන්සේලා කොපමණ ඉන්නවද, රාජ්‍ය නොවන සංවිධාන හා විදේශගත භික්ෂුණී පරම්පරායක සබඳතා තියෙන භික්ෂුණීන් වහන්සේලා කොච්චර ඉන්නවද, ආයතන කොච්චර තියෙනවද, ඒවයෙහි ඇත්තටම සම්පත් ප්‍රමාණවත්ද, උන්වහන්සේලා ඇත්තට මුහුණ දෙන ඇත්ත ගැටලු මොනවද, උන්වහන්සේලාගේ ඇත්ත අවශ්‍යතා මොනවද, උන්වහන්සේලා කාන්තාවෝ, ඒතර කාන්තාවෝ වීම සහ භික්ෂුණී වීම කියලා කියන්නේ අභියෝග දෙකක්. මේ කාන්තාවක් භික්ෂුණියක් වීම නිසාම පමණක් මුහුණ දෙන අරුබුද මොනවද කියලා මේ පිළිබඳ සමීක්ෂණයක්, වාර්තාවක්, අධ්‍යයනයක් මා දන්නා පරිදි කවුරුවක්වත් කරලා නැහැ. දන්න විදිහට කවුරුත් කරලා නැහැ. ඒක කවුරු හරි කරලා තියනවද කියනවම දන්නේ නැහැ. දන්නව නම් කවුරු හරි කෙනෙක් කරලා තියනවා නම් අපි ඒ තොරතුරු දැනගන්න කැමතියි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, ඔබට තුමාට මැදිහත් වෙන්න හැකිනම් කිසියම් මේ ඇත්තට මානව සම්පතක්, මේ මානව සම්පත ප්‍රජා සංවර්ධනයේ උදෙසා ඒ ඉසව්වෙහි හඳුනාගත් කාර්යභාරයන් අරබය සංවිධිත වූත් පුහුණු වූත් පිරිසක් බවට පත් කරන්න පුළුවන්. මේක කලින් මේක කියවුණාද කියනවම දන්නේ නැහැ. ලංකාවේ රෝහල් පද්ධති තියෙනවා. එකී රෝහල් පද්ධති වල රෝගීන් ඉන්නවා. එකී රෝගීන්ට බඩු බෙදන්න නෙවෙයි, එකී රෝගීන්ට ඇත්ත වශයෙන්ම පිරිත් නූලක් බැඳලා පිරිත් පැන් ටිකක් දීලා එන්න මෙහෙණින් වහන්සේ නමකට භික්ෂුණීන් වහන්සේකට පුළුවන් වුණොත් හාමුදුරු කෙනෙක් යවනවට වඩා පහසුයි. විශේෂයෙන් කාන්තාව අට්ටුවලට. අඟුලිමාල පිරිත කියන්නේ දරු ප්‍රසූතියට ලං වෙච්ච මව්වරුන්ට. මම කියන්නේ මේ පිරිස ශාසනිකව දැනට ලොකු මෙහෙවරක් කරනවා.
අපේ හාමුදුරුවෝරුත් ඉන්නවා. උන්වහන්සේලාත් ලොකු මෙහෙවරක් කරනවා. සමහර ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ අනුග්‍රහය මෙහෙණින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාගේ ආරාමවලට සමහර ස්ථානවලදී ලැබෙනවා. සමහර ස්ථානවලදී මෙහෙණින් වහන්සේලාට ඇත්තට ඒ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඇත්තට ඒ සහයෝගය නොලැබුණත් කමක් නැහැ, විරුද්ධකනුත් කරනවා. මම ඒ ගැන මේ වෙලාවේ කතා කරන එක එච්චර හොඳ මදි. ඒක නිසා මේ රැස්වීමේ වෙලාව මම තව රැස්වීම වලට යන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ භික්ෂුණීන් වහන්සේලාට එදිරිවාදී මනසකින් කටයුතු කරන සමහර භික්ෂුන් වහන්සේලා නැත්තේ නෑ අනුනායක හාමුදුරුවනේ. මහානායක හාමුදුරුවනේ. එතකොට මේ தත්ත්වයේ සමතේකටපත් වෙන්න ඕනේ. දැන් මේ මානව සම්පතක්. ශ්‍රී ලාංකේය මානව සම්පතක්. අපිට තර්ක කරලා විතර්ක කරලා විනය කාරණා කතා කරලා මේක જાති කතා කරන්න පුළුවන්. දැන් ආණ්ඩුව පිළිගත්ත, රජය පිළිගත්ත, නඩුවකින් දිනපු බල සම්පන්න පිරිසක්. ඉතින් මේ මානව සම්පත සමාජයේ උදෙසා ගන්න පුළුවන්. ඒ සමාජයේ උදෙසා ගන්නකොට කොච්චර තියෙනවද බලන්න. ළමහා පරිවාස දෙපාර්තමේන්තුවට අයත් කාන්තා පරිවාස නිවාස කොපමණ තියෙනවද වැඩිහිටි කාන්තා නිවාස. ඒවා සඳහා මේ භික්ෂුණීන් වහන්සේලාගේ ආගමික දායකත්වයේ සංවිධිතව පවත්වාගෙන යන්න පුළුවන්. එහෙනම් භික්ෂුණීන් වහන්සේලා සඳහා පළවෙනි යෝජනාව තමයි මම ඒක ඉවර කළේ නෑ. ඒ සඳහා කරන්න ඕන පරිවේශනාත්මක අධ්‍යයනය. ආචාර්ය උපාධියක් කරන්න පුළුවන් එක්කෙනෙකුට. ඒකට හොඳම මෙහෙණින් වහන්සේ සුපේසලා මෙහෙණින් වහන්සේ. සුපේසලා මෙහෙණින් වහන්සේ. නේද? මගේරියද? එතකොට ඒ ආචාර්ය උපාධිය කරපුවාම අපිට මේ තොරතුරු ඔක්කොම අපිට එනවා. ඒ භික්ෂුණීන් වහන්සේට ડોක්ටරේට් එකක් හම්බ වෙනවා. ආචාර්ය උපාධියක් හම්බ වෙනවා. එහෙම නැත්නම් අනුනායක හඳුරන්නේ අපිට පුළුවන් මහානායක හඳුරන්නේ අපිට පුළුවන් දර්ශනපති උපාධියක් සඳහා ලියාපදිංචි කරවන්න. ඒ සඳහා වෙන සකල විද ශක්‍යතාවන් තියෙනවා. අඩුම ගානේ නාගානන්ද විශ්වවිද්‍යාලයේ බියෝගම හැකියාව තියෙනවා. මට සුපර්වයිස් කිරීමේ හැකියාව, උපදේශන හැකියාව දෙන්න පුළුවන්කම තියෙනවා. පන්සලේ ආරාමේ වැඩ ඉඳගෙන කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒකට O level කරපු අයට A level කරපු විතරක් කරපු අයට බෑ. ඒකට ප්‍රථම උපාධිය තියෙන්නම ඕනේ. අඩුම MA එකක් කරලා තියෙන්න ඕනේ අවුරුදු 2ක. එහෙම නැත්නම් අවුරුදු 2ක MA එකක් කරලා ඉවර වෙලා තියෙන්න ඕනේ. ඒකට අදාළ උපදෙස් අපිට දෙන්න පුළුවන්. පළවෙනි එක්කෙනාට යන පශ්චාත් උපාධිය සඳහා වන ලියාපදිංචි ගාස්තු අපේ සුමති කාල සර් දී. හානි? ඒතකොට නියෝජ්‍ය කතානායකතුමා ප්‍රතිලංග සුමති පාර්ලිමේන්තුව. දැන් පළවෙනියට ආචාර්ය උපාධිය හෝ පළවෙනියට දර්ශනපති උපාධිය හෝ කරන කෙනාගේ රෙජිස්ට්‍රේෂන් ගාස්තු ලක්ෂ 5කට අඩුයි සාමාන්‍යයෙන්. ඒක හේතුමාද? දෙයි කියන්නේ දුන්න නැත්නම් ගිහින් ගේන එකනේ තියෙන්නේ. ඒ හින්දා මේ වැඩේ සුපේසලා මෙහෙණින් වහන්සේ නොකොළොත් එහෙම නැති කියබැන්නම නොකොළොත් වෙන කවුරු හරි කෙනෙක් කරන්න ඕන කරන්නම ආචාර්ය බල. හරිද? එහෙනම් කරන්න කෙනෙකුත් ඉන්නවා ඊට කරන්න කෙනෙකුත් ඉන්නවා. ඒ හින්දා මෙතන ඉන්න සියලු මෙහෙණින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාට දෙවෙනි යෝජනාව මම කරන්න කැමතියි. සියලු භික්ෂුණීන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය, ඒවට කියන්නේ ෆෝමල් এডুকেෂන්. විධිමත් අධ්‍යාපනය. පිරිවෙන් අධ්‍යාපනය ඊළඟට ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම ඒක තමයි විධිමත් අධ්‍යාපනය. මම ඒ විධිමත් අධ්‍යාපනය සම්බන්ධයෙන් මුකුත් කියන්නේ මෙතන රම්භාවේ හාමුදුරුවෝ ඉන්නවා. පිරිවෙන් ශාස්ත්‍රය ගැන දන්නවා. පිරිවෙන් ශාස්ත්‍රය ගැන අපි දන්නවනේ. ඒක විධිමත් අධ්‍යාපනය.
හැබැයි විධිමත් නොවන වෙනත් අධ්‍යාපන සම්ප්‍රදායක් අපිට ඇති කරන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් කියමු. ඩිග්‍රී එකට හෝ වෙනත් සර්ටිෆිකේට් කෝස්, ඊගාවට ඩිප්ලෝමා කෝස්, හයර් ඩිප්ලෝමා කෝස් වගේ කෝසස් තියෙනවා. එහෙම පාඨමාලා කෙසේ වෙතත් වික්ෂුණීන් වහන්සේලා සියලු දෙනා වහන්සේටම ධර්ම දේශනා හා සජ්ජායන පුහුණු වැඩමුළුවක් කරන්න පුළුවන්. දේශනා හා සජ්ජායන පුහුණු වැඩමුළුවක්. ඒ සඳහා ඒකට සුදුසුකම් තියෙන ආයතන 3ක් මට කියන්න පුළුවන්. එකක් රංගිරි දඹුල්ල. එහෙම ගාම ඉතින් ඇතිනේ ඒකේ වැඩි විස්තරය ඕනේ. 2 නාගානන්දය. 3 අපේ කිරම හාමුදුරුවන්ගේ ස්ථානය. සම්පත්තිය. නාගානන්දයටත් අපේ දානීගම නායක හාමුදුරුවන්ටත් මෙහෙම මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වන සුජාත අයිතිය තියෙනවා. හා හැකියාව තියෙනවා. එතනද මොනවද කරන්න ඕනේ? කරන්න ඕනේ දේශන හා දේශනා වංගෙන් දේශනා කියන්නේ දෙකක්. දැන් මම කරන්නේ දේශනයක්. දැන් දේශන කියලා කියන්නේ කරන්නා හිටගෙන අසන්නෝ ඉඳගෙන. දේශනා නම් දේශනා ඉඳගෙන අසන්නෝ බිම ඉඳගෙන. එහෙනම් ඒක දෙකක්, preaching and lecturing. ඒක දෙකක්. දැන් මේ භික්ෂුණීන් වහන්සේලාට ධර්ම දේශනා කිරීම කොයි විදිහටද කැමරාවක් ඉස්සරහා කතා කරන්නේ? කොයි විදිහකටද භික්ෂු ආකල්ප සහිත මුද්‍රා ප්‍රකාශනය කරන්නේ? කතන මුද්‍රා ප්‍රකාශන කරන්නේ? කොයි විදිහටද දේශනාවක දේශනයක දෙකකම පාඩම් සැලසුමක් සකස් කරගන්නේ? කොයි විදිහටද පටන් ගන්නෙ? කොයි විදිහටද ඉවර කරන්නේ? මොකද ප්‍රසන්ටේෂන් ස්කිල් එක මොනවද? කොයි විදිහටද අපි ශ්‍රාවකයා අයි කොන්ටැක්ට් කරන්නේ? එන මේක තාක්ෂණික කාරණා ටික පුරුදු කරන්න පුළුවන් කැමරාවට සහ මේකට මොකද කියන්නේ? මයික්‍රොෆෝනින්. පුහුණු කරන්න පුළුවන් තාක්ෂණිකව පුහුණු කළට අමතරව දේශන සඳහා වන දත්ත ඥානය ලබා දෙන්න ඕනේ. කොයි විදිහටද how to use ත්‍රිපිටක? කොයි විදිහටද ත්‍රිපිටකය පාවිච්චි කරන්නේ? කොයි විදිහටද මූලාශ්‍රයන් resources and sources පාවිච්චි කරන්නේ? කොයි විදිහටද මූලාශ්‍රය භාවිත කරන්නේ? මොන මාතෘකාද මොන තැන්වලටද කතා කරන්නේ? ටයිම් මැනේජ්මන්ට් එක කොයි විදිහටද? කාල කළමනාකරණය කරන්නේ කොහොමද? ඉතින් භික්ෂුණීන් වහන්සේලා කියන මේ මහත් දැවැන්ත මානව සම්පත දේශකයන් වහන්සේලා බවට පත් කරන්න පුළුවන්. ඒක සීල මාතා සම්ප්‍රදායට අමාරුයි කරන්න. අපි කතා කරන්න ඕනේ නැහැ. නමුත් ඒක අමාරුයි මේ වැඩේ කරන්න. හැබැයි භික්ෂුණී සම්ප්‍රදායට ඒක දෙක කරන්න පුළුවන්. කොළඹ පැත්ත කරන ඕන වැඩකට. ගරු මන්ත්‍රීතුමනි කොළඹ පැත්ත කරන වැඩකට මං ලෑස්ති. සීතාවක දක්වා. සෝමාගම සීතාවක දක්වා ඔබතුමාගේ ඒරියායි. ඒක කරන්න මට මැදිහත් වෙන්න පුළුවන්. බුද්ධිමය දායකත්වය, උපදේශනමය දායකත්වය දෙන්න පුළුවන්. එතකොට උන්වහන්සේලාට සජ්ජායනා සම්ප්‍රදායත් තවත් පුරුදු කරන්න පුළුවන්. පිරිත් වෙනත් පුද පූජා වතපිළිවෙත විවිධ පූජා විශේෂයන් තියෙනවා. මේ මහා ජනතාවගේ ශ්‍රද්ධාව හා ප්‍රඥාව දෙකනේ මම මේ ඉලක්ක කරගන්නේ. එක පැත්තකින් ශ්‍රද්ධාව, අනිත් පැත්තෙන් ප්‍රඥාව. දෙවෙනි යෝජනාව තමයි මම අර කියපු රෝහල් සේවය. අර කියපු විධිමත් අධ්‍යාපනය ගැන නෙමෙයි මම කතා කරන්නේ. අපේ හිටපු දැන් පෙර කතා කරපු අපේ භික්ෂුණීන් වහන්සේ බොහොම ලස්සන කතාවක් පැවැත්තුවා. සින්දු ටිකක් කිව්වා නම් හොඳයි. ඒ විධිමත් අධ්‍යාපනය. තුන්වෙනි යෝජනාව මේ භික්ෂුණීන් වහන්සේලාට භාෂා ඥානය වෙනම ලබා දෙන්නට ඕන. ඒ භාෂා ඥානය කොටස් කීපයකට බෙදලා දෙන්නට පුළුවන්. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පුහුටියාව තියන අය දැනට මේ භික්ෂුණීන් වහන්සේලා අතර වැඩ ඉන්නවා. හොඳට ඉංග්‍රීසි කතා කරන්න. හොඳට ඉංග්‍රීසි කමියුනිකේට් කරන්න. නැසරට පුළුවන් භික්ෂුණීන් වහන්සේලා ලව්වම ඒක කරන්න පුළුවන්.
ඒ හින්දා මේක කරන්නත් අර කියාපු භික්ෂුණී පුහුණු මධ්‍යස්ථානය හදාගන්න පුළුවන්. දැනට භික්ෂුණී පුහුණු මධ්‍යස්ථානයක් සීල මාතා නමින් තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ යටතේ පාලනය වෙන රජයේ යටතේ පාලනය වෙන කිරිබත්ගොඩ තියෙනවා. ඒකේ මම රෙගියුලර් ලෙක්චරර් කෙනෙක් සීල් මාතා දිස්ත්‍රික් සීල් මාතා පුහුණු වැඩමුළුවේ. මම අවුරුදු ගාණක් තිස්සේ කරනවා ඒක. හැබැයි සීල් මාතා. අපිට ඒකේ අවසරය ගන්න බැරි වෙන එකක් නේ. නේවාසික පහසුකම් තියෙනවා 50කට අධික. එහෙම හැකියාවක් බියගම තියෙනවා. අපේ නාගානන්දෙත් තියෙනවා. රංගිර ගම්බුල්ලේ තියෙනවා. අපිට එහෙම හදන්න පුළුවන්. නූතන භාෂා modern languages විශේෂයෙන්ම ඉංග්‍රීසි. ඊගාවට අමතක කරන්න එපා modern උනත් නොඋනත් national language එකක් හැටියට දෙමළ උගන්වන්න පුළුවන්. අත්‍යවශ්‍ය වැඩක්. දෙමළ කතා කරන්න පුළුවන්. මෙහෙණින් වහන්සේලා දෙමළෙන් කමියුනිකේට් කරන්න පුළුවන්. භික්ෂු සම්ප්‍රදාය භික්ෂුණී සම්ප්‍රදාය ඇති කරන්න පුළුවන්. මම මේවා සීල මාතා සම්ප්‍රදායට යෝජනා කරන්නේ නැහැ. ඒක කරන්න පුළුවන්. ආන්න ඒ වගේම අර මොකද්ද ධර්මදේශනා පුහුණුව සඳහා වන පාඨ ග්‍රන්ථ වෙනම පාඨමාලාවක් ත්‍රිපිටකය පිළිබඳ දැනුම වෙනම පාඨමාලාවක් ත්‍රිපිටක අධ්‍යයනය. ඒ සඳහා අර කියපු පුහුණු පාඨමාලාවල් ආරම්භ කරන්න පුළුවන්. කිසියම් පුහුණු මධ්‍යස්ථානයකදී ඒකට ගොඩනැගිලි අලුතෙන් හදන්න යෝජනා කරන්න මේපා. තියෙන ගොඩනැගිලි වල කරන්න පුළුවන්. වහපු ගොඩනැගිලි ඕන තරම් තියෙනවා. ඒක භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය පිරිපුන්න තිබෙනවා. මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම සහයෝගය දෙනවා. ඊට අමතරව පාලි භාෂාවත් සංස්කෘත භාෂාවත් උපාසල ඉගෙන ගන්න ඕන. සංස්කෘත භාෂාව ඉගෙන ගන්න මට හොඳටම උදව් කරන්න පුළුවන්. මම තවත් මේ සේවයේ ඉන්නේ දින 80ක් විතරයි. දැන් දවස් 80කින් මම යනවා. ඊට පස්සේ තව අවුරුද්දක් මට තියෙනවා. නමුත් ඒක මට ප්‍රශ්නයක් නෑ. නමුත් විශ්‍රාමයන්ට නියමිතයි. ඉතින් මේ මෙහෙණින් වහන්සේලාට සංස්කෘත උගන්වන්න පුළුවන්. මං ඉන්න තැනට නම් එන්න එපා. මම කියන තැනකට මං එන්න. අර කියාපු ආයතනයක් පිටවන්න පුළුවන්. දිස්ත්‍රික් වශයෙන් පුළුවන්. නැත්නම් නේවාසික පුහුණුව මෙහෙණින් වහන්සේ ජ්‍යෙෂ්ඨ මෙහෙණින් වහන්සේ ජ්‍යෙෂ්ඨ භික්ෂුණීන් වහන්සේ නමකගේ පිරිපුන් අධීක්ෂණයේ යටතේ කරන තැනකට එන්න පුළුවන්. ඉතින් පාලි ටිකක් ඉගෙන ගත්තාම සංස්කෘත ටිකක් ඉගෙන ගත්තාම ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගත්තාම ඊගාවට කමියුනිකේෂන් ස්කිල්ස් දැනගත්තාම ඒත් එක්කම අර ආයති සංවරය කියන එක දැනගත්තාම මේ රටේ භික්ෂු සම්ප්‍රදාය අභිබවා යනවාය කියන වචනේ මම කියන්නේ නැතත් තමන් වහන්සේලාගේ පිරිපුන් පෞරුෂය ගොඩනගා ගන්න පුළුවන්. භික්ෂුණී පෞරුෂය ගොඩනගා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ දැනට කාන්තා පැවිද්ද පිළිබඳව ඉතාමත් ඉහළ ප්‍රතිරූපයක් තාම ගොඩනගා ගන්න හැකි වෙලා නැහැ. භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිරූපය මෙතන ඉඳලා චුට්ටක් මෙහාට ගිහින් නැහැ. පොඩ්ඩක් මෙහාට ගිහින් තියෙනවා. මෙහෙම ගිහින් නැහැ. හැබැයි භික්ෂුණීන් වහන්සේලාට ඉහළට යාමේ තාමත් ශක්්‍යතාව විවරව තිබෙනවා. ඒක නිසා මේ ඇවිත් තියෙන්නේ ලංකාවේ භික්ෂුණීන් වහන්සේලා සමූහය නෙමෙයිනේ. මේ වැඩමලා තියෙන්නේ සුපේසලා මෙහෙණින් වහන්සේ මේ කොළඹ දිස්ත්‍රික් විතරයිද? නෑ. ඔව් ටිකක් නෙමේ ඇත්ත වශයෙන්ම වෙන්න තියෙන ටිකක්නේ. මට හිතෙන සහ දන්න විදිහට 4000ක් විතර වගේ භික්ෂුණීන් වහන්සේලා දැනට ලංකාවේ ලොකු මානව සම්පතක් නේ කරු මන්ත්‍රීතුමනි. ඇත්ත වශයෙන්ම ගෝතුම ලොකු මානව සම්පතක්. මේක මැනේජ් කරන්න පුළුවන්. කළමනාකරණය කරන්න පුළුවන්. දැනට සංවිධිතභාවයක් තියෙනවා. සියලු දෙනාගේම දත්ත තියෙනවා. දත්ත ඔක්කොම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ රෙජිස්ටර් වෙලා තියෙනවා. හැබැයි ස්ටඩි එකක් කරලා තියෙන බවක් මට පේන්නේ නැහැ. දන්නේ ඒ සඳහා කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් සුපේසලා මෙහෙණින් වහන්සේ අමතලා ඒ සම්බන්ධයෙන් වැඩි තොරතුරු උන්වහන්සේ හරහා කතා කෙරෙව්වොත් මට ලේසි. නැත්තම් ඔය වෙලාවෙත්
නේද? ඒක නිසා මම මේට වඩා කතා කරන එක මනෝරම්‍ය නෑ. ඒක නිසා මම මෙතෙන් නවත්තනවා. අවසරයි අපේ මහානායක හඳුරන්නේ, අවසරයි අපේ අනුනායක හඳුරන්නේ. මහරහත් ප්‍රජාපති මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ සහ ශ්‍රී සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ගුණ සමරන මේ උත්සවයේදී කියන්න ඕනේ එකක්. අපි අදහන්නේ බුදුහාමුදුරුවෝ මේක බුදුහාමුදුරුවන්ගේ සම්බුද්ධ ශාසනය. හැබැයි ලංකාවේ තියෙන්නේ භික්ෂු ශාසනයක් හැටියට මහරහත් මිහිඳු ශාසනය. ඒ වගේම ඊට අමතරව අපේ භික්ෂු පරපුර බුදු පියාණන් වහන්සේගේ දේශනාව පිළිගත් මිහිඳු රහත් මහරහත් සම්බුද්ධ ශාසනයක්ද අරිට්ඨ සංඝ පරපුරක්ද අපි ගාවේ ඉන්නේ. අපි මේ පරම්පරාව අරිට්ඨ සංඝ පරපුර. ඊගාවට ලංකාවේ වැඩ ඉන්න මෙහෙණින් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සියලු දෙනා වහන්සේම අනුලා මහරහත් මෙහෙණි සංඝ පරපුර. අයන්නින් පටන් ගත්ත අනුලා, අයන්නින් පටන් ගත්ත අරිට්ඨ, අයන්නින් පටන් ගත්ත අනුරාධපුරයේදී තමයි වරම් ලැබුවේ. ඒක දින විශේෂයෙන් මම එහෙම කියන්නේ ඇයි? මිහිඳු මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ නොකියපු කාරණාවක් කිව්වා ලංකාවේ බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා. බුදු පියාණන් වහන්සේ දේශනා නොකළ කරුණ. ඒ තමයි දේවානම්පියතිස්ස රජුරෝ ඇහැව්වා ස්වාමීනි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ දැන් සම්බුද්ධ ශාසනය පිහිටියද? ඔබ වහන්සේලා වැඩියා මං ආරාම පූජා කෙරුවා. දැන් හරිද කියලා. ඇහුවා මේ මිහිඳු හාමුදුරුවෝ දේශනා කළේ නැහැ කියලා. එහෙනම් කොහොමද මේ රටේ බුද්ධ ශාසනය පිහිටවන්නේ? කියද්දි බුදුහාමුදුරුවෝ දේශනා නොකළ කරුණක් කිව්වා. ඒ තමයි මේ රටේ අය මහාන වෙලා, මේ රටේදී මහාන වෙලා, මේ රටේදී උපසම්පදා වෙලා, මේ රටේ කෙනෙක් මේ රටේ මහානව මේ රටේ උපසම්පදාව ලැබුවොත් තමයි මේ රටේ සම්බුද්ධ ශාසනය පිහිටවන්නේ. පිහිටන්නේ. ඒකට තර්කයක් ගොඩ නැගුවා. 4 නමක් ඕනේ උපසම්පදා කරන්න. මං 4 නමක් අරන් ආවේ ඒකට කියලා. ඉට්ටිය උට්ටිය සම්බල බද්දසාල 4 නම අරන් ආවේ මේ බිමේදී උපසම්පදා කරන්න. එහෙම තමයි ඝන පූර්ණයේ තියෙන්නේ. පාර්ලිමේන්තුවේ තියෙන සම්ප්‍රදායම පාර්ලිමේන්තුවේ තියෙන සම්ප්‍රදාය නෙමෙයි තියෙන්නේ. අපේ තියෙන සම්ප්‍රදාය තමයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ. නැත්නම් ඒක අපෙන් ගත්තා මිසක් අපි ඔයාලගෙන් ගත්තා නෙමෙයි. ලංකාවේ හැම පනතක්ම දැන් 3 පාරක් කියවන්න ඕන. 3 පාරක් කියවන්නේ නැතුව පනත සම්මත කරන්නේ නැහැ. ඒක කාගෙන්ද ගත්තේ? ඒක අපේ නමස්කාරයෙන් ගත්තේ. ඒ අපේ බුද්ධ ධම්ම සංඝයාට තිසරණ සරණාගමනින් ගත්තා. පඨමන්ති ဒုတိ යම්පි තතියම්. ඒක ගත්ත බව ලියලා තියෙන්නේ සුද්ධෝ. සුද්දන්ගේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි මෙහි තියෙන්නේ. සුද්දන්ගේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පනතත් 3 පාරක් කියවීම ගියේ අපේ নমස්කාරයෙන්. ඒක හින්දා ලෝකයේ ලොකු බලයක් තියෙනවා බුද්ධ ශාසනයෙහි මෙහෙණින් වහන්සේලාට. ඉන්දුනීසියාවට ගිහින් බලන්න, හොංකොං ගිහින් බලන්න, තායිවාන් ගිහින් බලන්න, අනුනායක හඳුරු දන්නවා මට වඩා හොඳට. තායිලන්ත ගිහින් බලන්න, විශේෂයෙන් තායිවාන් ගිහින් බලන්න. භික්ෂුණීන් වහන්සේලා ඉන්නේ භික්ෂුන් වහන්සේලාට වඩා ගොඩක් උඩින්. එහෙම තමයි කාන්තාවන්ට තැනක් හම්බෙච්චා. ටිකක් ඩ්‍රයිවිං දීලා බලන්නකෝ අපිට පාරයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේකත් කියලා ඉවර කරන්න. බුදුහාමුදුරුවන්ගේ කාලේ අජාසත් රජුගේ රත පෙළ සහ අපේ කවුද අම්බපාලිගේ රත පෙළ. අම්බපාලි කොච්චර සල්ලිකාරද කොච්චර බල සම්පන්නද කියනවනම් මහරජුරුවන්ගේ රත වගේ රත ඕඩර් කරුවා. ඕඩර් කරලා ඒ විදිහට හදන්න කිව්වා. ඒ විදිහට හැදුවා. එයත් රත පෙළකින් එන්නේ අජාසත් රජුරුව. මෙයත් යන්නේ ඒ જાතියෙමයි. එක නම්බරේ ගහපු වාහන දෙක තියෙනවා. එහෙම තමයි යන්නේ.
කොයි තරම් චන්දි වුණාද කියලා කිව්වොත් එහෙම මේ පැත්තෙන් එනවා මොකද්ද අපේ අජාසත් රජුරුවන්ගේ රත පෙළ මේ පැත්තෙන් එනවා මේවා තියෙන්නේ දීඝනිකායේ මොකද්ද ඒ සූත්‍රේ මේ පැත්තෙන් යනවා අම්බපාලි ඒ පැත්තෙන් අජාසත් එනවා මේ පැත්තට අම්බපාලි කිව්වා මේ අරුගේ අර කහප්පහන් කියලා ටික පොඩ්ඩක් වද්දගෙන යනවා කියලා ඩයිවර් කෝ කුඩු වෙන්න මල්ලන්න නෑ කුඩු වෙන්න අල්ලන්න එපා කෑවිලා යනවා එල්ලෝ අජාසත්ගේ වාහනවල අජාසත් ඉන්න වාහනේ අප්පගෙන ගියා ටික දුර ගිහින් කෝ නවත්තපන් දැන් කියලා ඌට පේන්න නවත්තපන් කියලා නැවතුවා බලමන් එනවද කියලා එනවනම් කියපන් මට බහින්න බැලුවා ඊට පස්සේ වෙන එකෙක් බැස්සා බෑලා ආවා අඩි අප්පගෙන සද්ද දාගෙන ආවම අම්බපාලි ෂටර් එක පාත් කරුවා පාත් කළා ඔළුව එළියට දැම්මේ නෑ මොකද කියලා ඇඬුවා වැඩ ගියා අජාසත් කෝ ය අජාසත් ගියා ඉන්ෂුරන්ස් එකෙන් හදාගත්තා මොකුත් කේස් එකක් නෑ ආගේමයි නේද ඒක හින්දා මේ බලය දුර්වල බලයක් කියලා හරි වර්ධනය කරගන්න බැරි බලයක් හරි කියලා හිතන්න එපා අපිව හම්බගෙන යන්නත් එපා ඊට පස්සේ